ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකේ ස්ක්‍රීන් එක ටීවී එකෙන් බලන විදිය ගැන අද වීඩියෝෙන් කතා කරනවා. ඉතින් ඔයාගේ ටීවී එක ස්මාර්ට් ටීවී එකක් නෙමෙයි නම් මේ වැඩේ කෙලින්ම කරගන්න එක ටිකක් අමාරු වැඩක්. හැබැයි ඔයා ගාව මෙන්න මේ Google Chromecast එක තියෙනවා නම් ඔයාගේ ටීවී එක ස්මාර්ට් ටීවී එකක් නොවුනත් ඔයාගේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක ටීවී එකට මිරර් කරන්න පුළුවන් මේ විදිහට. ඉතින් මේ Google Chromecast එක ඔයාගේ ළඟ තියෙන ඕනම iPhone එකකට වැඩ කරනවා. ඒ වගේම තමයි ඔයා ගාව තියෙන ඕනම Android phone එකකට වැඩ කරනවා සහ ඔයා ගාව තියෙන tab එකක් iPad එකක් මේ ඕනම එකකට මෙන්න මේ Google Chromecast එක හොඳටම වැඩ කරනවා. අද වීඩියෝවේ මෙන්න මේ Google Chromecast එක ගැන සම්පූර්ණයෙන්ම කතා කරනවා. ඉතින් වීඩියෝ පටන් ගන්න ඉස්සෙල්ලා අනිවාර්යෙන් පල්ලෙහා තියෙන like button එක press කරලා දැම්ම දාන්න මේ වීඩියෝට like එකක්. ඒ වගේම තමයි අපේ channel එකේ වීඩියෝ බලන්න පළවෙනි වතාවට නම් අනිවාර්යෙන් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා notification bell icon එකත් all දාලා click කරන්න. හරි ඉතින් මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් Google Chromecast එකේ box එක තියෙනවා. ඉතින් මේක ඉස්සරහා පැත්තේ අපිට බලා ගන්න පුළුවන් Google logo එක තියෙනවා, Chromecast කියලා තියෙනවා. සහ මේකේ වම් පැත්තේ උඩින් අපිට බලා ගන්න පුළුවන් මේකට 4K support කරනවා කියලා තියෙනවා. සහ මෙතනින් අපිට බලා ගන්න පුළුවන් YouTube, Spotify, Pandora මෙන්න මේ වගේ ගොඩක් applications මෙන්න මේ Google Chromecast එකට support කරනවා කියලා box එකේ සඳහන් කරලා තියෙනවා. ඉතින් box එකේ මේ පැත්තට આવුත් අපිට බලා ගන්න පුළුවන් මේකට HD video streaming support කරනවලු. ඒ වගේම තමයි surround sound system එකක් තියෙනවලු. ඒ කියන්නේ stereo sounds මේකට support කරනවා. සහ මේක මම කලින් කිව්වා වගේම Android device වලට සහ iPhones වලට support කරනවා කියලා මෙතනින් සඳහන් වෙලා තියෙනවා. ඉතින් එහෙනම් අපි ඉක්මනට මේ box එක unbox කරගෙන බලමු මේ box එක ඇතුළේ අපිට ලැබෙන්නේ මොනවද කියලා. ඉතින් මේ විදිහට තමයි අපිට මේ box එක unbox කරන්න තියෙන්නේ. ඉතින් අපිට box එකේ උඩින්ම බලා ගන්න පුළුවන් මේ විදිහට තියෙනවා අපේ Google Chromecast එක. ඉතින් ඔයාලට පේනවා ඇති ගොඩක් පොඩි device එකක් මේක. මේකේ එක පැත්තක අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට HDMI cable එකක් තියෙනවා. සහ මෙන්න මේ වගේ පොඩි round gadget එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. අපි ඒක පොඩ්ඩකට පැත්තකින් තියාගමු. ඊට පස්සේ අපිට පුළුවන් මේ box එක මේ විදිහට open කරන්න. ඒක අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තවත් කේබල් එකක් තියෙනවා. ඉතින් මේ කේබල් එක මම හිතන විදිහට නම් මේ Chromecast එකට power එක දෙන්න සහ මේකේ පොඩි Wi-Fi modem එකක් තමයි තියෙන්නේ මට පේන විදිහට නම්. අපි ඉස්සරහ වීඩියෝ එකෙන් බලමු මේ කේබල් එකෙන් මොකද්ද වෙන්නේ කියලා. ඉතින් box එකේ අන්තිමට අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට user manual එකක් ලැබිලා තියෙනවා. ඉතින් සරලම Google Chromecast එකේ box එක අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ ওই දේවල් ටික තමයි. ඉතින් කොහොම හරි අනිත් ලැබෙන දේවල් වලින් වැඩක් නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ gadget දෙක විතරයි. ඉතින් මේ Google Chromecast එක ගත්තොත් එහෙම අපිට ඉස්සරහින් බලා ගන්න පුළුවන් මේ විදිහට Chrome logo එක තියෙනවා. එහෙම නැත්නම් ඔයාලා අපි හැමෝම පාවිච්චි කරන Google Chrome එකේ logo එක අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ Chromecast එකෙන් එළියට අවිල්ලා තියෙනවා මේ විදිහට හොඳ quality HDMI cable එකක්. ඉතින් මේ කොටස ප්ලාස්ටික් වලින් හදලා තියෙන්නේ. සාමාන්‍ය build quality එකත් හොඳ මට්ටමක තියෙනවා කියලා feel වෙනවා. මේක අපිට button සහ ports කීපයක් බලා ගන්න පුළුවන්. මුලින්ම ගත්තොත් එහෙම මේකේ power button එක තියෙනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් micro USB port එකක් තියෙනවා සහ තවත් hole එකක් තියෙනවා. මම හිතන්නේ මේක microphone hole එකක් වෙන්න ඕනේ. ඉතින් ඊට පස්සේ අපිට ලැබුණ අනිත් cable එක බැලුවොත් එහෙම ඔයාලට පේනවා ඇති මේක 2-in-1 කේබල් එකක්. මේක අපිට එක පැත්තක බලා ගන්න පුළුවන් micro USB port එකක් තියෙනවා. ඊට පස්සේ ඒ port එකෙන් වෙනම cables දෙකකට වෙන් වෙලා තියෙනවා. ඉතින් මේ cables දෙකේ එක පැත්තක අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට USB port එකක් තියෙනවා සහ අනිත් පැත්තේ Wi-Fi modem එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ගොඩක් ඉක්මනින් මේ දෙක එකට සම්බන්ධ කරගන්න පුළුවන්. සරලවම කරන්න තියෙන්නේ මේ micro USB cable එක Google Chromecast එකේ micro USB port එකට සම්බන්ධ කරන්න තියෙන්නේ. හරි. දැන් අපි බලමු මේ phone එකේ screen එක මෙන්න මේ Google Chromecast එක හරහා අපේ TV එකට stream කරන්න කොහොමද කියලා. ඉතින් මම අද වීඩියෝ එකකින් iPhone එකේ screen එක TV එකට stream කරන විදිය වගේම Android phone එකකින් TV එකට stream කරන විදිහත් කියලා දෙනවා. ඉතින් iPhone එකේ screen එක TV එකට mirror කරන විදිය ගැන දැන් කතා කරමු. ඉතින් මුලින්ම කරන්න තියෙන්නේ මෙන්න මේ Google Chromecast එකේ එන HDMI cable එක ඔයාගේ TV එකේ තියෙන HDMI port එකට සම්බන්ධ කරන්න තමයි තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් අපි මේ Google Chromecast එකට සම්බන්ධ කරපු අනිත් cable එකේ තියෙන USB port එක ඔයාගේ TV එකේ තියෙන USB port එකට සම්බන්ධ කරන්න. ඉතින් මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ Chromecast එකට power එක දෙන්න. හරි. දැන් මම මේ TV එකට Google Chromecast එක සම්බන්ධ කරලා තියෙන්නේ. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් TV එකේ මේ විදිහට display කරලා තියෙනවා මේක setup කරන විදිහ ගැන. ඉතින් අපිට මේවා කියවන්න ඕනෙත් නෑ. ගොඩක් සරල steps කීපයක් තමයි තියෙන්නේ. මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ phone එකේ Wi-Fi on කරගන්න එක. ඊට පස්සේ Wi-Fi settings ඇතුළට ගියාට පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් වෙනවා Anycast කියලා Wi-Fi service එකක් තියෙනවා. එහෙම නැත්නම් Wi-Fi එකක් බලා ගන්න පුළුවන් Anycast කියලා තියෙනවා. ඉතින් ඒ Wi-Fi එකට ගැලපෙන password එක අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට display කරලා තියෙනවා TV එකේ. ඉතින් මගේ password එක මට මෙතනින් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් සරලවම කරන්න තියෙන්නේ ඒ Wi-Fi එක ඇතුළට ගිහිල්ලා අපිට පුළුවන් password එක විදිහට මෙතන display කරන password එක ඇතුළත් කරන්න. ඉතින් දැන් Google Chromecast එකේ Wi-Fi එකට මගේ phone එක සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඔයා ගාව තියෙන iPhone එකක් නම් ඔයාට notification panel එකේ උඩින් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට screen mirror කියලා feature එකක් තියෙනවා. එහෙම නැත්නම් ඔයාගේ Android device එකක් නම් තියෙන්නේ. ඔයාගේ Android device එකෙත් මේ විදිහටම screen mirror feature එකක් බලා ගන්න
පුළුවන්. ඉතින් සරලවම ඒ ස්ක්‍රීන් මිරර් අයිකන් එක උඩ එකපාරක් අපිට ටැප් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට එතනින් බලා ගන්න පුළුවන් මේ විදිහට Anycast කියලා ස්ක්‍රීන් මිරර් සර්විස් එකක් තියෙනවා. ඉතින් ඒක අපිට එකපාරක් ක්ලික් කරාන් පස්සේ බලා ගන්න පුළුවන් මේ විදිහට අපේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක ටීවී එකට කනෙක්ට් වුණා. ඉතින් දැන් ෆෝන් එකේ ස්ක්‍රීන් එක සම්පූර්ණයෙන්ම ටීවී එකෙන් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවාද මම මේ විදිහට ෆෝන් එක යූස් කරද්දි කිසිම ලැග් එකක් කිසිම ඩිලේ එකක් නැතුව ටීවී එකෙන් ඒක ඩිස්ප්ලේ කරනවා හොඳටම. ඉතින් දැන් මම මේ ෆෝන් එක කෙලින් අතර තියාගෙන ඉන්න නිසා ටීවී එකෙත් ඒ විදිහටම කෙලින් අතර ෆෝන් එක ඩිස්ප්ලේ කරනවා. ඉතින් අපි ලෑන්ඩ්ස්කේප් ඇප් එකට ගියොත් එහෙම ටීවී එකෙත් ඒ විදිහටම ලෑන්ඩ්ස්කේප් ඩිස්ප්ලේ අවුට්පුට් එකක් දෙනවා. ඉතින් ඔයාලට පේන විදිහටම කිසිම ලැග් එකක්වත් කිසිම ඩිලේ එකක්වත් නැහැ. වගේම තමයි ගොඩක් හොඳ ක්වොලිටි අවුට්පුට් එකක් අපිට මේ ඩිස්ප්ලේ එක through බලා ගන්න පුළුවන්. ඉතින් මේ හැමදේම කරන්න අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ Google Chromecast එක විතරයි. ඉතින් දැන් මම ඔයාලට කියන්න මේ Google Chromecast එක කීයක් වෙනවද කියලා සහ මම මේක මිලදී ගත්තේ කොහෙන්ද කියන එක ගැන. ඉතින් මම මේක මිලදී ගත්තේ Gadget City එකෙන් රුපියල් 3900ක් වගේ මුදලකට. ඔයාලටත් මේ වීඩියෝ බලලා මිලදී ගන්න අයිඩියා එකක් තියෙනවා නම් මම පල්ලෙහා description එකේ සහ පළවෙනි pin comment එකේ දාලා තියන්නම්. මෙන්න මේ Google Chromecast එක මිලදී ගන්න අවශ්‍ය කරන link එක. ඉතින් මේ වගේ ෆෝන් එකේ පොඩි තිරයකට සීමා වෙච්ච ඔයාට මම හිතනවා මෙන්න මේ Google Chromecast එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් මම මේක purchase කරද්දි Gadget City එකම තෝරගන්න හේතු වෙච්ච කාරණා ගොඩක් තියෙනවා. පළවෙනි දේ තමයි ඔයා මේක order කරලා දවස් 3ත් 4ත් ඇතුළත ඔයා ලංකාවේ කොහේ හිටියත් ඔයාගේ ගෙදරටම මේක deliver කරනවා. ඒ වගේම තමයි මෙයාලගේ website එකේ cash on delivery තියෙනවා සහ ඔයා මේක purchase කරාන් පස්සේ ඔයාට මේකට warranty එකකුත් ලැබෙනවා. ඉතින් මේ වගේ එකීමකින් නොකී දේවල් ගොඩක් නිසා තමයි මම මේක purchase කරද්දි Gadget City එකම තෝරගත්තේ. ඉතින් ඔයාටත් අවශ්‍ය නම් කෙලින්ම පල්ලෙහා description එකේ තියෙන link එක හරහා ගිහිල්ලා ඔයාට පුළුවන් ලේසියෙන්ම මේක purchase කරලා ඔයාගේ ගෙදරටම ගෙන්න ගන්න. ඉතින් අද වීඩියෝ එකට ප්‍රයෝජනවත් වුණා නම් අනිවාර්යෙන් පල්ලෙහා තියෙන like button එක press කරලා like එකකුත් දාගෙන යන්න. ඒ වගේම තමයි අපේ channel එක ඉස්සරහට වැදගත් වෙයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා notification bell icon එකත් all දාලා click කරන්න. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ ඉක්මනටම හම්බෙමු. හැමෝටම ජය වේවා.